ආයුබෝවන් සුබ දවසක් වේවා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට 2026 අගෝස්තු මාසේ දෙවනි සතිය ආරම්භ වෙනවා. එතකොට බොහෝ දෙනා මේ කොණ මාසයේ අවසන් වීම පිළිබඳව කතා බහ කරනවා. විශේෂයෙන්ම මේ අගෝස්තු 17 වෙනිදා උදෑසන භාගයේදී බ්‍රහ්මණ්ඩලයේ ප්‍රධානිය එහෙම නැත්නම් බ්‍රහ්මණ්ඩලයේ රජු විදියට හැඳින්වෙන රවි ග්‍රහයා තමන්ගේම සෝශේෂ්ත්‍ර රාශිය සිංහ රාශියට ආගමනය සිද්ධ වෙනවා මේ 17 වෙනිදා උදෑසන. එතකොට බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා ඒ හා සම්බන්ධව ඔබේ ඉදිරි ජීවිත දැක්ම කොහොමද කියලා ලග්න පලාපලයන්ට අනුකූලව. ඉතින් අද දවසේදී අපි සූදානම් වෙන්නේ විශේෂයෙන්ම මේ සිංහ ලග්නයේ ඔබට මේ අගෝස්තු මාසය ඉදිරිය මාසික කාලයක් අගෝස්තු 17 වෙනිදා සිට සැප්තැම්බර් 16 දක්වා කාලය තුල කොයි ආකාරයෙන්ද මේ රවිගේ මාරුවත් එක්ක ඔබේ ජීවිතය කියන කාරණය පිළිබඳව කතා කරන්නට. ඉතින් විශේෂයෙන්ම සිංහ ලග්න හිමි ඔබේ ලග්න භාවයට තමයි මේ රවි ග්‍රහයාගේ පැමිණීම සිද්ධ වෙන්නේ සිංහ රාශියේ ලග්නයට. එතකොට මේ වෙලාවේදී ලග්න භාවය තුල කේතු ග්‍රහයක් රැඳිලා ඉන්නවා. ඒ වගේම 7 වෙනි තුල රාහු ග්‍රහය, ඒ වගේම ඔබේ 12 වෙනි තුල ගුරු ග්‍රහයා සහ බුධ ග්‍රහයා තැන්පත් වෙලා ඉන්නවා. ඒ වගේම විශේෂයෙන්ම දෙවැනි භාවය තුල කන්‍යා රාශිය තුල සිකුරු නීච භාවයෙන් තැන්පත් වෙලා ඉන්නවා. ඒ වගේම ඔබේ අයස්ථා 11 වෙනි තුල කුජ ග්‍රහයා, ඒ වගේම 8 වෙනි තුල 8 වෙනි භාවය අෂ්ටම ඒරාෂ්ටක තත්ත්වයක් සිංහ ලග්න හිමියන්ට නිර්මාණය කරමින් ශනි ග්‍රහයා ගෝචර වීම සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට තමයි ග්‍රහ සිස්ටම මේ වෙලාවේදී තැන්පත් වෙලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම සිංහ ලග්න හිමි ඔබට මේ ඔබේ ලග්නාධිපති ග්‍රහයා ලග්නය තුල බලවත් වීම අතිශයින්ම සුවිශේෂී කාල පරිච්ඡේදයක ආරම්භයක් සනිටුහන් කරනවා. අෂ්ටම ඒරාෂ්ටක තත්ත්වය මැද වුණත් ඔබට ඔබේ ජීවිත සාර්ථකත්වය සඳහා බොහෝ දේවල් මේ ඔබේ ලග්නාධිපති ග්‍රහයා විසින් මූල ත්‍රිකෝණ බලයෙන් මේ වෙලාවේ ඉන්නේ. බොහොම සුවිශේෂී ඵලයන් රසක් ඔබට ලබා දෙනවා. ඉතින් ඒ දේවල් නිසි විදිහට තමන්ගේ ජීවිතයට ලං කර ගැනීම තමයි කරන්නට ඕන. ඔබ ගත කරන මහදසා අතුරු දසා විදසා ඒරාෂ්ටක තත්ත්වයන් අනුව මේ තත්ත්වයන් වෙනස් වෙන්නට පුළුවන්. මේ අෂ්ටම ඒරාෂ්ටක තත්ත්වයත් එක්ක ඉතින් ඔබ පුද්ගලිකව කේන්දර පරීක්ෂාවක් කරගෙන ඒ සඳහා අවශ්‍ය දේවල් සිද්ධ කර ගැනීම තමයි කළ යුතු වෙන්නේ. විශේෂයෙන්ම රවි ග්‍රහයාගේ තැන්පත් වීම අනුව ඒ වගේම ඔබ ගත කරන්නේ රවිගේ මහදසාවක් අතුරු දසාවක් නම් මේ සුබ ඵලවල වඩාත් යහපත අත් කර ගන්නට පුළුවන්. ඉතින් විශේෂයෙන්ම සමාජ ජීවිතය තුළ ගත්තාම මේ වෙලාවේදී මිතුරන් අතරේ සහ ඔබ අසුරු කරන පිරිස අතර ඔබට යම් ජනප්‍රියත්වයක් සහ පිළිගැනීමක් නායකත්වයක් ලැබෙන කාල සීමාවක් වෙනවා. විශේෂයෙන්ම තමන්ගේ ලග්නාධිපති ග්‍රහයාගෙන් ලැබෙන ඒ ආත්ම ශක්තිය පෞරුෂය තුළ ඔබ සමාජයේ කැපී පෙනෙන කෙනෙක් බවට පත් වෙන්නට පුළුවන්. වගේම බොහෝ දෙනාගේ සැලකිලි මේ වෙලාවේදී ඔබ වෙතට ලැබෙන විවිධ පුද්ගලයන් අසුරු කරන්නට ලැබෙන කාල සීමාවක්. නමුත් මේ தත්ත්වය තුළදී ඔබ තේරුම් ගන්නට ඕනේ මේ සමාජ සබඳතාවලදී බොහොම වගකීමෙන් වැඩ කටයුතු කරන්න. යම් ආකාරයකින් ඔබ මේ தත්ත්වය වැඩි අසීමාන්තික ලෙස කටයුතු කළොත් ඔබව යම් ආත්මාර්ථකාමී ස්වභාවයකින් උද්දච්චශීලී ස්වභාවයකින් අන් අයට පෙනෙන නිසා ඔවුන් මේ ඔබගේ ක්‍රියාකාරීත්වය නිසා සමීප මිතුරන් ඈත් වෙන්නටත් පුළුවන්. මේ වෙලාවේදී ඒ රාෂ්ටකක බලපෑමක් තියෙනවා. යම් ආකාරයක සබඳතාවලට මේ ඒ රාෂ්ටක වලින් බොහොමයක් වෙලාවට බලපෑම් එල්ල කරනවා. ඉතින් වගකීම් සහගතව ඒ මිත්‍ර සම්බන්ධතා සහ සමාජ සම්බන්ධතා පවත්වා ගැනීම සිංහ ලග්න හිමි ඔබගේ වගකීමක් බවට පත් වෙනවා. ඒ වගේම රැකියාව තුල ගත්තත් ඔබට මේ වෙලාවේදී යම් ආකාරයකින් රැකියාව තුල පුද්ගල සම්බන්ධතාවලදී රැකියා ප්‍රධානීන් සමග කටයුතු කිරීමේදී විශේෂයෙන්ම ඔබගේ ඒ වචන ක්‍රියාකාරීත්වය සම්බන්ධව සැලකිලිමත් වෙන්නට වෙනවා. විශේෂයෙන් ඔබට මේ කාලය තුල ඒ රාෂ්ට්‍රක තත්ත්වයේ මධ්‍ය වුවත් බොහොම ලැබීම් තිබෙන කාල පරිච්ඡේදයක් රැකියාවේ ඉදිරි දියුණුවක් සකස් කර ගන්නට පුළුවන්. ඔබේ කැපවීම උනන්දුව මත විශේෂයෙන් වගකීම් සහගතව වැඩ කරන්නට ඕන. පැවරන රාජකාරී නිසි ලෙස ඉෂ්ට සිද්ධ කිරීම කළ යුතු වෙනවා. ඒ දේවල් පැහැර හැරලා තමන් වෙනත් මාර්ගවල ගමන් කරලා රැකියාවෙහි වගකීම් සහගත බව අමතක කළොත් ඔබට ගැටලු මතුවෙන්නට ඉඩ කඩක් තියෙන බව විශේෂයෙන් කියන්නට ඕනේ. ඉතින් මේ වෙලාවේදී ලැබෙන උද්‍යෝගය අර
තමන්ගේ ශරීරය තුලින් පැන නැගෙන ශක්තිය ධෛර්යය නිසි විදිහට රැකියාව තුළ ප්‍රයෝජනට ගත්තොත් රැකියාව ඉදිරි දියුණුව සලසා ගන්නට පුළුවන්. සිංහ ලග්න හිමි ඔබට ඒ වගේම විදේශ ගත වෙලා රැකියාව කරන සිංහ ලග්න හිමියන්ටත් මේ தත්ත්වය මේ ලෙසම බලපානවා. විශේෂයෙන් ඔබ ආයතන ප්‍රධානීන් ඒ වගේම විශේෂයෙන්ම ඒ හාම්පුතුන් සමග වැඩ කටයුතු කිරීමේදී අතිශයින්ම සැලකිලිමත් වෙන්නට ඕනේ. මේ වචන භාවිතය සහ සංවාදවලදී ඒ බවත් මතක් කරන්නට ඕනේ. ඒ වගේම ව්‍යාපාර කටයුතු වලට ඊටාම සුබදායි තත්ත්වයක් තියෙනවා. ව්‍යාපාර දියුණුවට හිත යොදෙන කාලයක් සහ තමන්ගේ ශක්තිය ධෛර්ය උපරිම ප්‍රයෝජනට අරගෙන අලුත් ව්‍යාපාර කරන්නට හිත යොදෙන ස්වයං රැකියාවක් කරනවා නම් ඒවා ඉදිරි දියුණුවක් දකින්නට පුළුවන් කාලයක්. තමන්ගේ උත්සාහන වීරිය අවදි වීම තුළ ඔබේ ව්‍යාපාරික දියුණුව සලසා ගන්නට පුළුවන්. ඒ අරමුණු නිසි අධිෂ්ඨානශීලීව ඉදිරියට ගමන් කළොත් අනිවාර්යයෙන්ම ජයග්‍රාහී මාවතක් සිංහ ලග්න හිමි ඔබට විවර වෙනවා. ධනලාභ ලැබීම් තිබෙනවා. නමුත් අර ආර්ථිකය නිසි ලෙස පවත්වා ගන්නට මූල්‍ය කළමනාකරණයක් ඇතුව වැඩ කටයුතු කරන්නට ඕන බව විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනේ. අර තමන් ශනික තීන්දුව తీරන අරගෙන ඒ වියදම් කරන්නට යන්නට එපා. දුරදිග හිතලා බලලා වියදම් කරන්නට ඕනේ. මොකද අනවශ්‍ය දයට මුදල් වියදම් වීම මේ වෙලාවේදී පෙන්වනවා. ඒ කියන්නේ තමන්ට ව්‍යාපාරයට හෝ වේවා තමන්ගේ වෙනත් දෙයකට හෝ වේවා අත්‍යවශ්‍ය නොවන දෙයට මිල මුදල් වැයවීම සිද්ධ වෙන කාලයක්. ඉතින් ඒවත් හිතට ගන්නට ඕනේ. මුදල් කළමනාකරණය කියන කාරණය හරි විදිහට පවත්වා ගැනීම සිංහ ලග්න හිමි ඔබට අතිශයින්ම වැදගත් වෙනවා මේ වෙලාවේදී. ඔබ බොහොම කල්පනාකාරීව ඔය දැන් තමන් තුළ පැන නැගිලා තියෙන ධෛර්ය සම්පන්න බව නිසි විදිහට ප්‍රයෝජනට අරගෙන කටයුතු කළොත් ඔබේ ඉදිරි දියුණුව සලස්වා ගන්නට මේ කාල සීමාව තුළ හැකියාව තියෙන බව විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම පවුලේ කටයුතු වලදී ඔබ ටිකක් සැලකිලිමත් වෙන්නට වෙනවා සිංහ ලග්න හිමි ඔබට. විශේෂයෙන්ම සංවාදවලදී මතභේද ආදී ඇති වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ වෙලාවේදී ඔබේ හත්යන තුල රාහු ග්‍රහය ගමන් කරන්නේ. එතකොට යම් යම් ආකාරයක මතභේද මතවාද ඇති වෙන්නට පුළුවන් සහ වෙනත් බාහිර පුද්ගලයන්ගේ ප්‍රශ්න පවුල තුළට ගෙන එන්නට එපා කියන කාරණය කියන්නේ. ඉතින් අවබෝධයෙන් යුතුව සමගිය ආරක්ෂා කරගෙන තමන්ගේ කටයුතු සාර්ථක කරගන්නට පවුලේ අයගේ උදව් උපකාර ලබා ගැනීම කළ යුතුයි. පවුලේ වගකීම් පැහැර හැරීම කරන්නට එපා. කාර්ය බහුලත්වය මතු වුණත් ඒ යුතුයකම් වගකීම් විසිදිහට ඉෂ්ට කරන්නට ඔබ කල්පනාකාරී වෙන්නට වෙනවා මේ වෙලාවේදී. ඒ වගේම විවාහ අපේක්ෂාවෙන් සිටින සිංහ ලග්න හිමි ඔබටත් මේ වෙලාවේදී සුදුසු යෝජනා ආදී ලැබෙන කාලයක්. ඒවා නිසි විදිහට අවබෝධ කරගෙන කටයුතු සූදානම් කර ගැනීම තමයි කළ යුතු වෙන්නේ. ඒ වගේම ආදර සම්බන්ධතාවවලදී බොහොම කල්පනාකාරී වෙලා Taman ඒ නිසි විදිහට අවබෝධයක් ඇතුව සැක සංකා කියන කාරණා මතුවෙනහම නිසි අවබෝධයෙන් කටයුතු කරලා ඒ දේවල් निराකරණය කරගන්නට ඇති නොවෙන්නට කටයුතු කරන්නට වග බලා ගන්නට අවශ්‍ය වෙනවා මේ වෙලාවේදී. ඒ වගේම අධ්‍යාපනය ලබන සිංහ ලග්න හිමි ඔබට මේ වෙලාවේ තාමයි යහපත් කාල සීමාවක් අධ්‍යාපන ජයග්‍රහණ සඳහා තරඟ විභාග සම්මුඛ පරීක්ෂණ ආදිය විශේෂයෙන් පාසල් අධ්‍යාපනය ලබන ඒ වගේම උසස් අධ්‍යාපනය ලබන දුවදරුවන් සියලු දෙනාට අධ්‍යාපනයේ යහපත් ප්‍රතිඵල සිංහ ලග්න හිමි ඔබට මේ වෙලාවේදී ලබා ගන්නට හැකියාවක් තියෙනවා. ඒ වගේමයි විශේෂයෙන් කතා කළ යුතු කාරණය වෙන්නේ මෙන්න මේ ශරීර සෞඛ්‍ය සම්බන්ධව ඔබ සැලකිලිමත් වෙන්නට වෙනවා. විශේෂයෙන් මේ හිස ආශ්‍රිතව වේදනා තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම සෙම් රෝග ටිකක් වැඩි වෙන තත්ත්වයක්, රුධිරගත අසනීප විශේෂයෙන්ම සිංහ ලග්න හිමි ඔබට කියන්නට තියෙන්නේ හදිසි අනතුරු පිළිබඳව නම් සැලකිලිමත් වෙන්නට ඕනේ. අනතුරුදායක රැකියාව කරනවා නම් අනතුරුදායක ස්ථාන වලට ගමන් කරනවා නම් ඒ පිළිබඳව හිතලා නිවැරදි සිහිය, එළඹ සිටින සිහිය, නිසි කල්පනාව, නොසැලකිලිමත් බව නැති කරගෙන අවබෝධයෙන් යුතුව තමන් කරන්නා වූ කාර්ය පිළිබඳව සිත යොදාගෙන කටයුතු කරන්නට ඕනේ. වැදවැටීම්, සීරීම්, තැලීම් ආදී තියෙන කාල සීමාවක් හදිසි අනතුරු. මේ නිසා ජලාශ්‍රිතව කටයුතු කරන සිංහ ලග්න හිමියන් ඒ වගේම රිය පදවීමේදී විනයගරුකව ඒ රිය පදවල අනතුරු අවම කරගන්නට කටයුතු කරන්නට වෙනවා. ඒ වගේම ඔබ යම් තැනක ඇවිදිනවා නම් උදාහරණයක් විදිහට ඒ තමන් එතන ඇවිදිනවා කියන අවබෝධයෙන් යුතුව ගමන් කළ යුතු වෙනවා. මේ වෙලාවේදී ඔබේ නොසැලකිලිමත් භාවය නිසා අනතුරු ඇතිවීමේ ඉඩකඩක් තියෙනවා. ඉතින් ඒ බවත් මතක් කරන්නට ඕනේ. විශේෂයෙන් මේ සියලු තත්ත්වයන් ඔබ තේරුම් ගත්තහම මේ අපේ බලාපල වැඩසටහනේ අරමුණ වෙන්නේ ඔබට කොහොමද
මේ ලැබෙනා වූ ග්‍රහ බලයන් තුළ ඔබේ ජීවිත ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කියන එක. ඉතින් යම් ගැටලුවක් තියෙනවා නම් මේ දේවල් තේරුම් අරගෙන ඒ ගැටලු निराකරණය කර ගැනීම තමයි ඔබ කළ යුතු වෙන්නේ. ඒ ධනලාභ, ලොතරැයි දිනුම්, එහෙමත් නැත්නම් ඊටා විශාල මැණික් ලාභ වගේ දේවල් ලැබෙන බව කියමින් ඔබ මුලා කරන්නට අවශ්‍යතාවයක් නැහැ. අර සත්‍ය ඇතිසැටියෙන් පැවසීමක් කළේ මෙන්න මේ දේවල් තමයි යථාර්ථවාදීව ජීවිතය තුළ සිද්ධ වෙන්නේ කියන එක. ඉතින් ඒත් තේරුම් අරගෙන ඒ දේවල් වළක්වා ගන්නට කටයුතු කිරීම තමයි සිංහ ලග්න හිමි ඔබ කළ යුතු වෙන්නේ මේ වෙලාවේදී. විශේෂයෙන්ම විෂ්ණු දෙවියන් උදෙසා බාරහාර පැවැත්වීම, උන්වහන්සේගේ ආශිර්වාදය ඉල්ලා සිටීම, ඒ වගේම කපුටන් සුනකයන් උදෙසා කිරිබත් දාන පිළිගැන්වීම, අසන දුගී මගේ යාචකාදීන්ට දානමාන පිරිනැමීම, හැකි සෑම විටම සෙත් පිරිත් ශ්‍රවණය කිරීම, හැකනම් සජ්ජායනා කිරීම, මෛත්‍රී භාවනාව, ආනාපාන සති භාවනාව වගේ භාවනා ක්‍රමයක් වැඩිම තුළ ඔබේ මානසික සහනය සෞඛ්‍ය සලස්වා ගන්නට පුළුවන්. ඒ වගේම මේ ඇතිවන්නා වූ ග්‍රහ බලයන් වල අයහපත සීමාන්තික කර ගැනීමේ හැකියාවක් තියෙනවා මේ පොදු ප්‍රතිකර්ම තුළ. ඉතින් ඔබට ඔබේ ජීවිතයේ මීට වඩා යම් අයහපතක් අත්විඳිනවා නම් ඔබ කළ යුතු වෙන්නේ ඔබේ කේන්දර සටහන නිවැරදිව පරීක්ෂා කරගෙන ඒ අනුව අවශ්‍ය ප්‍රතිකර්ම සිද්ධ කරගෙන ඔබේ ජීවිතය සාර්ථක කරගන්න. ඉතින් සිංහ ලග්න හිමියන්ට අෂ්ටම ඒරාෂ්ටක තත්වයක් මේ වෙලාවේදී පැන නැගී තිබුණත් ඒ අෂ්ටම ඒරාෂ්ටක තත්වය පරය ඒට විරුද්ධව තමන්ගේ උත්ථාන වීර්ය ඇති කරගෙන මේ ලග්නාධිපති ග්‍රහයාගෙන් ලැබෙන සුබඵල ලං කරගෙන ඉදිරි ජීවිතය සාර්ථක කරගන්නට ඔබට වාසනාව ලැබේවා, විශ්ව ශක්තිය ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයිබෝන්. මාලා අනේ අපේ දුවගේ කේන්දරේ බලව ගන්න හොඳ තැනක් කියන්නකෝ. ඇයි රමණි හොඳම තැනනේ. ඉසිවර අසපුවා. 17 වසරක විශ්වාසය සමගින් ඔබේ සියලුම ජ්‍යොතිෂ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට පහත අංකයෙන් WhatsApp මගින් සම්බන්ධ වන්න.